කොහොමද? ආයිබෝවන් මම ලෂී. ඔගොල්ලෝ හැමෝම ආදරයෙන් පිළිගන්නවා තවත් ලස්සන වීඩියෝ එකකට. තවත් ලස්සන ඩයරි එකකට. අද හරිම ෂෝක් දවසක්. එළියට ගිහිල්ලා චූට්ටක් වියදම් කළා. එහෙම නාස්ති කරේ නෑ. ගොඩක් නැති නාස්ති කරේ නෑ. චුට්ටක් වියදම් කළා. හැබැයි මම අද මේ මෝඩ වැඩ කරන එකේ සීමාවක් නැහැ කියලා හිතුණා. මට නිකන් ගෙදර එනකොට දැනුනේ මොකක් හරි බෑඩ් එනර්ජි එකක් තියෙනවා කියලා මගේ බ්‍රේන් එක හරියට බ්‍රේන් වෙන්නේ නැහැ. my brain is not braining වගේ ටයිප් එකක් තමයි අද තිබ්බේ. ඉතින් මං ආපු ගමන්ම නෑවා නාලා මට නාන්න හිතුනේ මොකද මේ ඒ බෑඩ් එනර්ජි එක යවා ගන්න ඕනේ කියලා ඒක එක හේතුවක්. අවදී හයා ප්‍රොඩක්ට්ස් ටිකක් ගත්තා. අද ඒ ටික මට try කරලා බලන්න හිතුණා. ඒකින්ද නෑවෙන් පස්සේ මගේ ලුකේ දින වෙන්නේ. කොහොම හරි අනිත් දේ තමයි මේ වීඩියෝ එක කරන්න විශේෂම හේතුව මම ඉස්සෙල්ලා අතේ තියාගෙන හිටපු BTS ලගේ Tiny Tang Happy Meals එක එන Tiny Tang toys මම කලෙක්ට් කරන්න පටන් ගත්තා. මේගොල්ලන්ගේ මේ දම්පාට ප්‍රොමෝෂන් එක දැන් ඉවරයි. දම්පාට ප්‍රොමෝෂන් එක පටන් ගත්තේ මම ලංකාවේ ඉන්නකොට. ලංකාවේ ඉතින් නැහැනේ. ඉතින් එකතු කරන්න බැරි වුණා. මම මෙහෙට ඇවිල්ලා එක මීල් එකක් ගත්තා. එතකොට එක JK එකක් හම්බුණා. තව එදා මම මීල්ස් එකයි තව ටෝයි එකකුත් ගත්තා. ඒ කියන්නේ අපිට මීල් එක ගන්නේ නැතුව ටෝයි එක විතරක් ගන්න පුළුවන්. මීල් එක ඩොනේට් කරන්න. මම එහෙම ගත්තා. එතකොට මට තව එකක් හම්බුණා. ඊට පස්සේ මම අද ගිය දම් පාට එකක් ගන්න. හැබැයි දැන් තියෙන ප්‍රොමෝෂන් එක යන්නේ රතු පාට ඒවට විතරයි. ඒකට මේ දෙකෙත් ඉන්නේ RM and JK. මම මේ තුනම බලලා තියෙන්නේ. මට පළවෙනියට මම දෙකක් ගත්තා. පළවෙනියටම ඒකේ ආවේ RM උයි JK. මට දැන් ඉතින් කලෙක්ට් කරන්න තියෙන්නේ ඔක්කොම රතු පාට සෙට් එක තමයි. ඉන්නේ RM. ඔව් JK අනිත් පැත්තට. මේ දෙන්න තමයි මට මුලින්ම හම්බෙච්ච දෙන්න. හරිද? මෙයාලගේ මේ පිටිපස්සේ බාකෝඩ් එකක් තියෙනවා. ඒ බාකෝඩ් එකේ විදිහට අපිට වෙනස් කර කර ගන්න පුළුවන් කියලා තිබ්බ නේද? මේ කෝඩ් එක හැමතැනම එකයි. එහෙම වෙනස් කෝඩ් එකක් මට නම් පේන්නේ නෑ මේකේ. මම මේක බැලුවා ගොඩක්. දැනට නම් නැහැ. ඊට පස්සේ මම අද තව එකක් ගත්තා. මේක මම ගත්තේ එළියට ගිය ගමන්ම දවල්. ආයෙත් මට හම්බුනේ JK-ව. හැබැයි මේ රතු පාට එකේ JK. රතු පාට සෙට් එකේ මෙයා දම් පාට සෙට් එකේ JK. හැබැයි දැන් මම මේ වීඩියෝ එක කරන්න ප්‍රධානම හේතුව තමයි මම රැට කන්නත් හැපි මීල් එකක් ගත්තා. අර විදිහටම මීල් එකයි ටොයිස් දෙකයි ගත්තා. එක මීල් එකක් ඩොනේට් කරන්න කියලා. තාම මම රැට කාලත් නැහැ. මට රැට කන්න ඕනේ නැහැ. මට මෙන්න මේ බොක්සස් දෙකම අන්බොක් කරන්න ඕනේ වීඩියෝ එකේදී. ඉන්නවත් යාන්නේ හිටියා. බොහොම අමාරුවෙන් ඉවසාව දාගෙන හිටියේ. මේ දෙක බලන්න නැතුව. අපි බලමුද මෙයාලගේ කවුද ඉන්නේ කියලා. කොහොම හරි දැන් යන ප්‍රොමෝෂන් එකේ ඉන්නේ RM JK Sugar. ඔය තුන් දෙනා තමයි දැනට රිලීස් වෙලා තියෙන්නේ. ඊට පස්සේ ඔක්තෝබර් මම හිතන්නේ 23 හරි 20 හරි මට මතක නැහැ. මම හිතන්නේ 23 ඔක්තෝබර් 23 එනවා. තව දෙන්නෙක් ඒ දෙන්න කවුද කියලා මට ජිනුයි මං හිතන්නේ. ඊට පස්සේ අන්තිමටම නොවැම්බර් 5ද කොහෙද? නෑ ඔක්තෝබර් 30 එනවා. වී සහ ජේහෝප් මම දැක්කේ විදියට. දැන් මට ඒක පස්සේ තේරුණේ එහෙම මේ දවස් වලට තමයි මේ කටිය රිලීස් කරන්න කියලා. දැන් මම හැපි මීල් 10ක් ගත්තත් මට හම්බ වෙන්නේ RM JK Sugar. ඔය තුන් දෙනාගේ කෙනෙක් කමක් නැහැ මට දැන්. Sugar නැහැනේ. අපි බලමු මේ දෙකෙන් එකක Sugar ඉඳීද නැත්නම් දෙකේම Sugar ඉඳීද නැත්නම් දෙකේම JK ලා දෙන්නෙක් ඉඳීද නැත්නම් RM ලා දෙන්නෙක් ඉඳීද කියලා බලමු. මම ප්‍රාර්ථනා කරන්නේ මේ දෙකෙන් එකක Sugar ඉන්න කියලා. අපි බලමු එහෙනම්. මම බලන්නේ නැතුව මම මේ කාඩ් එක ඔයාලට විතරක් පෙන්නන්නද?
මම දැක්කා ඒක. JK මං JKට ආසයි. මෙත්ත JKලා. අනේ JK මට JKලා 7 දෙනෙක් හදන්න පුළුවන් මං හිතන්නේ. මෙයා නම් JK වෙන්න එපා. ප්ලීස්. සුගා වෙන්න. සුගා. සුගා. ෆු සුගා. බලමු. ඔව්. Oh yeah. finally. හරි. දැන් මට දැනට රිලීස් වෙලා ඉන්න තුන්දෙනාම ඉන්නවා. රතු පාට සෙට් එකේ තුන්දෙනාම ඉන්නවා. මේ සුගාව හොයාගන්න තියෙන අමාරුවක් කියන්නේ. මේ යගේ ඔළුවත් කරගන්න පුළුවන්. මං හිතන්නේ මම ගොඩක්ම කැමති සුගාට. අන්න බලන්න. RM and sugar. අයියෝ මම හරි මෝඩ වැඩක් කරානේ. දැකනේ අද මෝඩ වැඩකම කරන දවසක්. දැන් මං රෙකෝඩ් කරන්නේ ලැප් එකේ. ඉතින් දැන් මං කට්ටියව මෙයාලව ඔක්කොම මෙහෙම ලැප් එක උඩ තමයි තිබ්බේ. ඒතකොට ටච් පෑඩ් එකේ මම JKව තියලා JK වීඩියෝ එක කට් කරා. මේ ඉතින් කොහොම හරි මට බැන්ටන් ෆැමිලි එකම එකතු කරගන්න තියෙනවා නම් ලොකු දෙයක්. අම්මෝ සුගාව හම්බෙච්ච එක මට හරිම සතුටුයි. හරිම සතුටුයි. අද මොන දේ වුණත් කමන්නේ නැහැ. නානි මේ හැපි මීල් එකක් රින්ගිට් 9යි වෙන්නේ. මට හිතන්නේ මගේ බඩට හැපි මීල් එකක් හොඳටම ඇති. මමත් ඉතින් පොඩිනේ හැබැයි මම නා. මේ ෆස්ට් ටයිම් මම හැපි මීල් ගන්න. මම ඊට කලින් අරගෙන නැහැ මොනටෝයි එක දුන්නා. මේ JK හරි ලස්සනයිනේ. ඔයගොල්ලෝ කැමති මොන JKටද වැඩිපුර? දැන් මං ගාවේ තියෙන ලම්පාට එක්කෙන ලම්පාට සෙට් එක නැහැනේ. දැන් මට දම්පාට සෙට් එකෙන් ඉන්නේ JK විතරයි. මේ ඉන්නේ රතු පාට එකේ JK. මෙයා රතු, මෙයා දම්. කාටද ඔයාලා වැඩිපුරම කැමති? කියලා කමෙන්ට් කරන්න. අපි දැන් ඊළඟට මගේ තියෙන ලොකුම අරමුණ තමයි ඔක්තෝබර් 23 වෙනිදාට ගිහිල්ලා ගන්න ඕනේ ජින්වයි ජිමින්වයි. හරි. ඒ වැඩෙත් හරි. ඊළඟ වැඩේට මට හරිම සතුටුයි. ඔයාලගේ ෆොටෝ කාඩ්ස් තියෙනවා මේවා. හැබැයි ඔක්කොම මේ වගේ. tiny tad photo cards. Sugar. JK. Hi. Are. Hawat JK. මට අද හරිම හැපි දවසක්. මම හිතන්නේ ගෑනු ළමයිට පොඩ්ඩක් අර චුටි දේවල් වලට සල්ලි වියදම් කරාම හරි සතුටක් දැනෙනවනේ. ඒක සල්ලි නාස්ති කිරිල්ලක් තමයි ඒක. හැබැයි ඒ උනාට එකෙන් තමන් වෙනුවෙන් කරන කිසිම දෙයක්, තමන් වෙනුවෙන් කරන කිසිම වියදමක් නාස්තියක් වෙන්නේ. අනික මේවා එච්චර ගණන් දේවල් නෙවෙයි. චුටි ආසාවල්. හොබීස්. ඔයාලටත් එහෙම හොබීස් තියාගන්න. දැන් මේ කොච්චරක් තියෙනවද? මේ බොක්සස් ටිකත් එකතු කරලා තියාගන්න හිතෙනවා මට. මේක මොකක්ද? Scan to jam with tiny tag. මොකක්ද දන්නේ ඒක කරන්න තියෙන්නේ. ඒක ස්කෑන් කරාම මොකද වෙන්නේ කියලා මම පස්සේ බලලා කියන්නම්. ඒක මේ විදිහට අවුල් වෙලා. කොහොම හරි. අද ඒ වගේ දේවල් ගත්තා කොහොමද? ගොඩක් දේවල් ගත්තා. මම කියන්නේ hair care products ගත්තා. තව ඒ වගේම මෙහෙ තියෙනවා රින්ගිට් shop එක කියලා එකක්. ඒකේ රින්ගිට් එකට එක ගානේ තියෙනවා. මෙන්න මේක තිබුණා. මේකේ නම Magic Cube. ඒකෙන් හින්දා මම ගත්තේ. මේක Rubik Cube එකක් වගේ. ඒත් ඒක කද්ද කරන්න තියෙන්නේ කියලා මට තේරුන්නේ නැහැ. මේ බලන්න. ඔයගොල්ලෝ ඒක දැක්කද කලින් තිබ්බ විදිහ? මෙන්න මෙහෙමයි තියෙන්නේ ඒක. ඊට පස්සේ ඒක ඕපන් කරන්න.
Oh, oh, මොකද මේ? ඒක හරිම අමුතු අමුතු ගැජමැටික් එකක්. මම හිතන්නේ ඒකෙන් අපි ආයේ ඒ කියුබ් එක හදා ගන්න ඕනේ. වාව්. මේක රින්ගිට් 2යි. රින්ගිට් 2ක් කියන්නේ රුපියල් 150ක්. ඔය හදන්න බෑ. ඒක දිග ඇරුණාම දැන් ඒක හදන්න හොඳ 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 ඥානයක් ඕනේ. වාව්. ඒක හරිම ෂෝක්. මේක අරන් යනවා මම ඊළඟ දවසේ ලෙක්චර්ස් යනකොට. ඒෂයි ඒෂයි. ඒෂයි. ඒක හොඳ සෙල්ලම් බඩුවක්. ඕගොල්ලන්ට සෙල්ලම් බඩු ගන්න වයසක් නැහැ. ඔයගොල්ලෝ ආස කරන දේවල් ඔයාලට ආස හිතන වෙලාවදී එහෙම මේ හැබැයි සල්ලි ලොකුවට නාස්ති වෙන විදිහට නෙවෙයි හොඳේ. මොකද වීඩියෝ එකකින් එහෙම කියන්න හොඳ නැහැ. ඕ නිවාන්න. නිවා මේක කරකවරු ඉඳලා හැදිච්ච එක. ෂයිනේ. හිම අමුතු අමුතු ගැජමැටික් එකක් මේක. හා එතකොට හිතාගන්න බෑ මේක මම කොහොමද ආවේ හදාගන්නේ කියලා. හරි. ඒක තමයි පස්සේ බලන්න. ඊට පස්සේ ඔයගලන්ට මතක ඇති අද චුට්ටක් මේ මම BTS ලත් එක්ක දේවල් කතා කරන්න ආසයි. ඔයගලන්ට මතක ඇති JK එක දවසක් අර එක්සර්සයිස් කරන රෝලක් වගේ එකක් තියෙන යාර ඔය ලයිව් වලදී අරගෙන ඇවිල්ලා ඒගොල්ලෝ JK ගේ ගෙදරදී මේ එක්සර්සයිස් කරේ. අන්න ඒ වගේ රෝලක් තිබුණා මම ඒකද කියන නම දන්නේ නැහැ. ඒක වීල් එකක්. එක්සර්සයිස් කරන වීල් එකක්. ඒක තිබුණා ඔය ටූරින්ග් ෂොප් එකේ. ඒකේ එක එක ප්‍රයිසස් වලට තියෙනවා බඩු. එතකොට මට හිතුණා දැන් මම එහෙම ලොකුවට වර්ක්අවුට් කරන්නේ නැහැ. හෙවි වර්ක්අවුට්ස් මොනවත් කරන්නේ නැහැ. මං ගාව කොහොමත් එහෙම මේ වර්ක්අවුට් කරන අයිටම්ස් මොනවත් නැහැ. ඒක නිසා මට ඕක ගන්න හිතුණා. ඔය ඒ වීල් එක ගොඩක් කල් ඉඳලා එතන තිබ්බා. ඉතින් මට අද දැක්කයින් පස්සේ ගන්න ඕනෙමයි කියලා හිතුණා. ඒ නිසා ඒකත් අරගෙන ආවා. මම දැක්කහම මතකයි මම තාම ඒක සෙට් කරලා නැහැ. මේක එහෙම ගොඩක් බර නැහැ. ප්ලාස්ටික් ගොඩක් බරයි. ඒක හින්දා මට හිතෙනවා මට එහෙම මම එහෙම හෙවි වර්ක්අවුට්ස් කරන කෙනෙක් නෙවෙයි හින්දා ප්‍රශ්නයක් නැහැ. මම දන්නේ නැහැ මම ඇත්තේව කොහොමද තියෙන්නේ කියලා දන්නේ නැහැ. ඇත්තේව කියන්නේ මේ ජිම් වල තියෙන වීල්ස් කොහොමද තියෙන්නේ කියලා මම දන්නේ නැහැ. මේ මට ආස හිතුණා මේක දැක්කයින් පස්සේ මොකද JK ගාවත් තිබුණානේ. ඒතර මටත් දැන් සින්දුවක් කිය මේ වීල් එකෙන් එක්සර්සයිස් කරන්න. අයේ ඕ ඒක ටිකක් විතර බරයි දැන් බරයි. ඒක හොඳයි. ඕකේ ඕකේ. අනිත් එක තමයි මම හිතාගෙන ඉන්නවා දැන් මගේ අලුත් තැනට ආවයින් පස්සේ මට පූල් එකට ඇක්සස් හම්බ වෙනවා. මට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි මගේ තියෙන ෆෝබියා එකක් තමයි වතුරට මම හරි බයයි. ඒකට කියනවා තැලසෆෝබියා කියලා. නැත්නම් ඇක්වාෆෝබියා කියලා කියනවා. ඉතින් මම ඒ જાතිය කෙනෙක්. මම හිතාගෙන ඉන්නවා ඒ වෙනුවෙන් දේවල් කරන්න. මොකද ඒක හරිම අපහසුයක්. ඒක හින්දා මට හිතුණා දැන් පූල් එකක් තියෙන එකේ ගිහිල්ලා කොහොම හරි ඔය බය නැති කරගන්න ඕනේ කියලා. ඒ කියන්නේ මම ගොඩක් බයයි. මම මගේ ජීවිතේ කවදාවත් තනියම පූල් එකකට බහැලත් නැහැ. එහෙම වතුර බේසමෙන් එහාට මම එහෙම බහැලා ඉඳලා නැහැ වැඩිය. දැන් ඔය පූල් එකකට ගියාම හරි එහෙම නැත්නම් මූදේ නාන්න ඒ වගේ ගියාම මට හරි අපහසුවක් දැනෙනවා. අනිත් අය එන්ජොයි කරද්දී මට එහෙම අර වතුරේ දඟලලා කරලා එන්ජොයි කරන්න බෑ. මොහොතේ නාන්න ගියත් මම අර ටිකක් දුරට ගිහිල්ලා මම ඉඳගෙන ඉන්න එක තමයි කරන්නේ. එතකොට මේ බෙල්ල ගාවට වගේ වතුර එන ලෙවල් එකට ඉඳගෙන ඉන්නවා. එතකොට මට පේන
විදිහට ඒ වතුර රැලියනවා පේනකොට මට මාරම බයක් දැනෙනවා. ඊට පස්සේ එතනින් නැගිට්ටායින් පස්සේ මං ඉඳලා තියෙන්නේ සමහර වෙලාවට මේ මගේ ඉන ගාවටත් නෑ ඒ වතුර මට්ටම. ඒත් මට අර ඒ තියෙන බය නැති කරගන්න ඕනේ. ඒකින්ද මම ඒ අර ඒ ෂොප් එකෙන්ම ගෝගල්ස් දෙකක් ගත්තා. දම් පාට ගත්තේ මම ආමි කෙනෙක් කියන තමයි දම් පාට ගත්තේ. මේක ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. මේකත් රින්ගිට් 2යි. මට හිතෙනවා මේකේ හොඳට මේක මට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා. මොකක්ද මේ ප්‍රොටෙක්ටිව් ෆිල්ම් මේ පැත්තේ තියෙන. හැබැයි මේකේ තියෙන රබර් ගඳට නම් මම ආස නැහැ. ඒකත් අද ගත්ත හොඳ දෙයක්. ඒ වගේම අද මම ඕඩර් කරපු මගේ ෂූස් දෙක ආවා. අද නෙමෙයි මේක ඕඩර් කරේ. ටිකක් කලින් මොකද මට වැඩට දාන්න ෂූස් දෙකක් නැහැ. ඒක නිසා තමයි මම ඕඩර් කරේ. මට මතක නැහැ දාපු ෂූ එක මොන වගේද කියලා. මම නිකන් තිබ්බ අඩුවටම තිබ්බ එකක් දැම්මේ. මේක උනේ රින්ගිට් 20ක් වගේ. මාරම කියුට්. මට මේක වැඩට දාන්න නම් ලෝබයි වගේ නේ. ඒක සුපර් කියුට්. වාව්. මේක රින්ගිට් 20ක් වගේ උනේ. හින්දා මම ඒත් හිතුවේ වැඩට දාන්න කිසි අවුලක් නැහැ. හැම ලොකු දෙකක් ගන්න ඕනේ. බ්‍රෑන්ඩඩ් මොනවත් ගන්න නැහැ කියලා. හැබැයි මේ ඒක බ්‍රෑන්ඩඩ් ෂූ එකකට වැඩිය මගේ හිතට අල්ලලා ගියා. වා බ්‍රෑන්ඩඩ් විදියට මම දැනට මම යූස් කරලා තියෙන්නේ New Balance උයි Skechers උයි අපේ යුන්ගේ හැමතිස්සෙම දාන දෙයක් තියෙනවා Vans ඔය Vans දෙකක් එහෙම මම ගත්තෙම යුන්ගේ හින්දාමයි මේ දෙක රින්ගිට් 20කට මම හිතනවා ගොඩක් ඒකත් හොඳ දෙයක්. අද හරිම හොඳ දවසක්. අද හරිම සැටිස්ෆයිඩ් දවසක්. මට හිතෙනවා ඒක සයිස් එක හරි කියලා. නැහැ. බලමු. මොකද මගේ කකුලේ සයිස් එක 37 පර්ෆෙක්ට්. එයින් පෙන්නන එක කැතයි කකුල. පර්ෆෙක්ට්. අද හරිම ෂෝක් ලස්සන දවසක්. හැබැයි චුටි මෝඩ වැඩ ටිකක් කරා. ඒ වුණාට එහෙම තමයි අපේ දවස් හැම එකක්ම එකම විදිහට හොඳ වෙන්නේ නැහැනේ. හොඳ දවස් තියෙනවා නරක දවස් තියෙනවා. අපි හැම දෙයකම උපේක්ෂාවෙන් මුණ දෙන්න පුළුවන්කම තියෙනවනේ. ඒ වගේම මොන පැත්තට දවස පෙරළුණත් ඒ දවස හොඳ විදිහට හරව ගන්න අපිට හැකියාව තියෙන්න ඕනේ. එහෙම වුණාම අපේ ඕනම දවසක් සතුටින් ජීවත් වෙන්න ඒ වගේම සැටිස්ෆයිඩ් විදිහට දවස ඉවර කරන්න පුළුවන්කම හම්බ වෙනවා. මට දැන් මේ යොසුමක් නැතු වෙන්නේ ඊළඟ ටයිනි ටෑන්ස්ලා ටික හොයාගන්න එකක් ගනේ. අම්මා ෂුගාගේ මේ ඔළුවේ ඇණයක් තියෙනවා. ඇයි දන්නේ නේ? බෙල්ල ගලවන්නත් බැහැනේ. අම්මෝ බෙල්ල ගැලුවා. හැබැයි බෙල්ල හරවන්න පුළුවන්. හතර වටේටම මේ පේනවා. හැබැයි පිටිපස්සට හරවන්න බෑ. මෙච්චරයි හරවන්න පුළුවන්. මෙහෙම ඉන්නකොට මෙච්චරයි. ඒක අර බෙල්ල මෙහෙම පිටිපස්සට හරවන්න බෑනේ. ඒ විදිහට හදලා තියෙන්නේ. අන්න මගේ යෝගි පුෂ්. අද හරිම ෂොක් දවසක්. තව මට ඇඳුමකුත් ගත්තා. ඒකෙන්ද අද හරිම ෂොක්. අද හරිම සැටිස්ෆයිඩ් දවසක්. හැබැයි මම එහෙම ලොකුවට නාස්ති කරේ නැහැ සල්ලි. මම ඔය ගොඩ කාලයකට පස්සේ තමයි එහෙම දෙයක් ගත්තේ. ගොඩ කාලයකට පස්සේ එහෙම දෙයක් ගත්තේ. ඉතින් මැලේසියාවේ හිටියේ නැහැ නේද? ඒකෙන්ද තව ඊළඟ වීඩියෝ එකෙත් මම කියයි ওই විදිහටම ගොඩ කාලයකට පස්සේ ආයේ ෂූට් එකක් ගත්තා කියලා. ඒ වුණාට ඕගොල්ලෝ සතුටින් ඉන්න. ඕගොල්ලෝ වෙනුවෙන් දේවල් මිලදී ගන්න එච්චර හිතන්න එපා.
මොකද ඔයාලා හැමතිස්සෙම ඔයාලව ලස්සනට තියාගන්න ඕනේ. ඒ වගේම දැන් හිතන්නකෝ ඔයාලා මොකක් හරි හොඳ දෙයක් ඇචීව් කරා හරි. එහෙම නැත්නම් ඔයාට ගොඩක් ආදරය ඕන කරන දවසක් කියලා හිතන්නකෝ. අන්න එතකොට ඔයාට දේවල් අරන් දෙන්න. වෙන කෙනෙක් ඔයාට අරන් දෙනවා වගේ ඔයාම ඔයාට දේවල් අරන් දෙන්න. ඒක මාරම විදිහට හිතට සතුටක් දැනෙන දෙයක්. මම ඒක හැමතිස්සෙම වගේ කරනවා. මටම තෑගි භෝග ඒ විදිහට ගන්නවා. මට කියන්න ඔයගොල්ලෝගේ අද දවස මේ වීඩියෝ එක බලන අද දවස ඔයගොල්ලෝගේ කොහොමද කියලා. ඔයගොල්ලෝ මොනවද ඔයගොල්ලොන්ව සතුටු කරන්නේ? ඒ වගේ කරන දේවල් මොනවද කියලා ෂෙයා කරන්න. ලංකාවේ ආමීස්ලාට මං හිතන්නේ දුක ඇති. මොකද ලංකාවේ මැක් නැහැනේ. මට ලංකාවේ ඉන්න කාලෙදී ඒක ගොඩාක් දැනුණා. මෙයාලගේ දම්පාට ප්‍රොමෝෂන් එක පටන් ගත්තේ මම ලංකාවේ ඉන්නකොට. මට ඒකට ඉවසුමක් නැතුව තිබුණේ ආපහු එනකම්. අපි මැක්ඩොනල්ඩ්ස් වලට ආයි කියමු ලංකාවට එන්න කියලා. හැබැයි මැක් එහෙම අර හැමතිස්සෙම කන්න එහෙම හොඳ කෑමක් නෙමෙයි. මම ඔය ඒ වගේ ෆාස්ට් ෆුඩ් වලින් කන්නේ මැක් විතරයි. මම වෙන කිසිම දෙයක් ඔය ඕන තරම් තියෙනවනේ KFC, Burger King අනම්මන එහෙම ගොඩාක් දේවල් තියෙනවනේ. මම හැබැයි කන්නේ මැක් විතරයි. ඒක මම ලිමිට් කරලා තිබුණා. මම සිංගප්පූරුවේ ඉන්න කාලෙදී 30ක් වගේ කෑවා. ඒක හින්දාම මාව ගොඩාක් මහත් වුණා. ගොඩාක් මහත් වුණා කියන්නේ ඌරු පැටියෙක් වගේ. හොඳට මහත් වුණා. ඒ මහත මට හරිම කැතයි. මොකද මම කැමති ගොඩක් වෙලාවට කෙට්ටු ශරීර කූඩුවකට. මොකද මං උස නැති හින්දා. ඒ නිසා මම හැමතිස්සෙම වගේ කෙට්ටු වෙන්න උත්සාහ කරනවා. ඒ මගේ බර එක මට්ටමක පවත්වාගෙන යන්න උත්සාහ කරනවා. ඒක නිසා මෙහෙට ආවෙන් පස්සේ මම මැක් සතියකට එකකට සීමා කරා. ඒත් මම හැපි මීල්ස් ගන්න එච්චර වෝරි වුණේ නැහැ. මොකද පහුගිය අවුරුදු කීපෙකින් තිබුණ නැහැනේ මේගොල්ලෝ. හිටියේ නැහැනේ. මෙයාලා මිලිටරි ගිහින් හිටියානේ. ඒක හින්දා ඔන්න බලන්නක චේකේ මට මේගොල්ලෝ හොරතල් කරන්න ඕනේ මේ හිමින්සයි වීඩියෝ එකකින් පස්සේ. ඊට පස්සේ තමයි මේ කට්ටියව දැන් හැපි මීල්ස් වල එන්න ගත්ත ගමන්ම මම ලෙක් කරන්න පටන් ගත්තා. ඔය වගේ දේවල් ටිකක් තමයි අද කියන්නේ. අද චූටි වීඩියෝ එකක් කරන්නේ. මොකද එකක් මම කන්නත් ඕනේ. තාම රැට කෑවේ නැහැ. අද මම රැට කනවා. මොකද මම සාමාන්‍යයෙන් රැට එහෙම ලොකුවට කන්නේ නැහැ. රැට කෑවෙන් පස්සේ මාව මහත් වෙනවා. ඒක හින්දා. දැන් ඕගොල්ලෝ මහත කෙනෙක් නම් දැන් මහත කෙනෙක් කියන්නේ එක එක්කෙනාට සාපේක්ෂව හරිද? ඕගොල්ලෝ කෙට්ටු වෙන්න කැමති කෙනෙක් නම් කෙට්ටු වෙන්න පුළුවන්. මොකද මම හිතන්නේ මගේ નિયમિત බර ප්‍රමාණයට වැඩිය දැන් මම බර මෙන්ෂන් කරොත් එහෙම කියනවා අයියෝ ඕක මේ සාමාන්‍ය බරනි කියලා. ඒක සාමාන්‍ය බර වෙන්නේ උස කෙනෙක්ට. දැන් මගේ උස අඩි 5කට අඩුයි. අඩි 4යි අඟල් 11. එතකොට ඒ වගේ කෙනෙක්ට තියෙනවන බර ප්‍රමාණයක් තියෙනවා. ඒ බර ප්‍රමාණයට වඩා කිලෝ 7ක් විතර මම වැඩි වුණා. ඔව් කිලෝ 7ක් විතර වැඩි වුණා. කිලෝ 7ක් 6ක් 7ක් වගේ වැඩි වුණා. ඒතර මට ඒ කිලෝ 6 7 ආපස්සට අඩු කරගන්න ඕන. අන්න එතනදී ඒක මම හිතුවේ නෑ මට ආයේ කෙට් වෙන්න පුළුවන්කම හම්බ වෙයි කියලා. හැබැයි ෆාස්ටිං කරන එක තමයි හොඳම දේ උනේ. ඒ ෆාස්ටිං කරන්න මම ගොඩක්ම යොමු උනේ. මම සිංගප්පූරු ගිහින් ඉඳලා ඊට පස්සේ ලංකාවට ආවෙන් පස්සේනේ මේ තේරුනේ මම ගොඩක් මහත් වෙලා එහෙම වගේ දැනුනේ. එතකොට අර ඒකත් එක්කම අර ලංකාවේදී තියෙන ඒ කල්චර් එක ඒ ටොක්සික් බෑග්ග්‍රවුන්ඩ් එක ඒ ප්‍රශ්න එක විදිහේ තියෙන අනවශ්‍ය පීඩනය හින්දාම මම නොකා ඉන්න පටන් ගත්තා. මොකද මට හිතෙනවා කනට වැඩි හොඳයි නොකා ඉන්නවා කියලා. ඇත්තටම මට එහෙම හිතිච්ච වෙලාවල් තිබ්බා. මට මතකයි මම එක කාල සීමාවක් තිබ්බා. මම හිතන්නේ සති 3ක් විතර
මම ටිකිරි මාරු විතරක් කාලා ජීවත් වුණා. මම හිතාගත්තා මං ගෙදරින් කන්නේ නැහැ. මං බත් ඇටයක් කන්නේ නැහැ කියලා හිතාගත්තා. සති 3ක් විතර මම ටිකිරි මාරු විතරක් කාලා ජීවත් වුණා. අන්න ඒ කාලෙදී තමයි මාව කෙට්ටුනේ. එතකොට මට නිකන් දැනෙනවා මගේ දාඩිය පවා ටිකිරි මාරු සුවඳයි. ඒ වගේයි ටිකිරි මාරු විතරයි මගේ මුළු ඇඟ පුරාම තියෙන්නේ. ඒක නිසා ඔයගොල්ලෝ දෙහෙම කරලා බලන්න එතකොට කෙට්ටු වෙන්න පුළුවන්. හැබැයි ඒකේ තරම් සෞඛ්‍ය සම්පන්න නැහැ. ඒ වගේ වැඩ කරන්න යන්න එපා. හැබැයි ඔයගොල්ලන්ට මොකක් හරි ඒ විදිහට වෙනස් වෙන්න ඕන නම් ඔයාලට ඔයාලව චේන්ජ් කරගන්න පුළුවන්. ඕනම වෙලාවකට ඒකට ඕනේ චූටි අදිෂ්ඨානයක් විතර. එතකොට ඔයාලට ඔයාලව වෙනස් කරගන්න පුළුවන් ලස්සන විදිහකට. හැබැයි ඔයාලා මොන විදිහට හිටියත් ඔයාලට උරුම වෙලා තියෙන ලස්සනක් තියෙනවනේ දැන්. මම නම් එච්චර උස කෙනෙක් නෙවෙයි. එතකොට ඒ වගේම මම කැමති කෙට්ටු විදිහට ඉන්නේ. එතකොට මගේ පෙනුම ගොඩක් පොඩි ගතියක් තමයි පේන්නේ. ඒ කියන්නේ මාව ඈතදී දැක්කොත් පොඩි ළමෙක් විදිහට තමයි මාව පේන්නේ. ඒකත් එක්ක මම කම්ෆර්ටබල්. ඒ වගේ ඔයාලා කැමති විදිය ඇති. කැමති විදි කියලා කියන්නේ කෙනෙක් ආස වෙන්න පුළුවන්. තව උස යන්න, තව සුදු වෙන්න, තව මහත් වෙන්න කැමති අය ඉන්න පුළුවන්. තව කෙට්ටු වෙන්න කැමති අය ඉන්න පුළුවන්. ඒ මොන විදිහ ඔයා කැමති විදිහ මොන විදිහ වුණත් ඔයා ඒකට ප්ලෑන් එකක් හදාගන්න. ඔයා ආස විදිහට ඔයාගේ ශරීරය ඔයාලට වෙනස් කරගන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තොත් පුංචි කාලෙදී මම දැකලා තියෙනවානේ කට්ටියගේ මූණේ පිම්පල් එනවා. එතකොට මට මගේ කනට ඇහිච්ච දෙයක් තමයි දැන් චූටි කාලේ අපේ මූණේ පිම්පල් නැහැනේ. හැබැයි මම චූටි කාලේ දැකලා තියෙනවා වැඩිහිටියගේ මූණේ පිම්පල්ස් තියෙනවා. එතකොට මට කියපු දෙයක් තමයි ඔයගොල්ලෝගේ ඔය මූණු මේ චූටි කාලේ වගේ ඔහොම තියන්නේ මේ ඔය වයසේදී විතරයි. ඔය වයසේදී විතරයි ඔහොම මේ පොඩි විදිහට මූණ තියන්නේ මේ පිම්පල් නැතුව ලොකු වුණායින් පස්සේ බලන්නකෝ පිම්පල් දාන විදිය කියලා තියෙනවා. හරිද? එතකොට මං හිතාගත්ත දෙයක් තමයි මට ඒකට හරියට බය හිතුණා. මම මටම කියාගත්ත දේ තමයි මං කවදාවත් මගේ මූණේ පිම්පල් එකක් එන්න ඉඩ දෙන්නේ නැහැ කියලා. ඒ වගේම අදටත් මගේ මූණේ එහෙම පිම්පල් නැහැ. දැන් මේකෙන් පස්සේ හිතන්නෙත් නැහැ. නෑ එහෙම වෙන්නේ නැහැ. මොකද මං ඒක කියලා තියෙන හින්දා. ඒ කියන්නේ ඒක මම මගේ මෙහෙයුම් පද්ධතියට කියලා තියෙනවා. මගේ මූණේ පිම්පල් දාන්න එපා. මම ඒකට කැමති නෑ. මං කැමති මේ තියෙන මූණට තමයි මං කැමති කියලා. ඒක නිසා මට පිම්පල් දාන්න නැති නැහැ දානවා. ඒ දැම්මත් මම ඒ වෙලාවට මොන හරි බාම් එකක් ගාලා බාම් කියන්නේ එහෙම විශේෂ බාම් නෙමෙයි මං ගොඩක් වෙලාවට සිද්ධාලේ පිටුට තමයි ගන්නේ. එතකොට අර මට ඒක අල්ලන්න හිතෙන්නේ නැහැ. දාන හින්දා කොහොමද අල්ලන්නේ නැත්නම් පාඩු. ඒක එහෙමම අඩු වෙලා යනවා. ඒකින්ද මාක් එකක්වත් මොකක්වත් හිටින්නේ නැහැ. ඒකින්ද ඔයාට පුළුවන් වගේ ජීවිතය කැමති විදිහකට වෙනස් කරන්න. කැමති විදිහකට. හැබැයි ඒකේ consequences හැම දෙයක්ම ඔයා බාර ගන්න ඕනේ. ඔය වගේ දේවල් ටිකක් තමයි කියන්නේ. මට බඩගිනි දැන්. අපි BTS ලා වගේ කන මොකද මක්බන් එකක් කරනවා. මම කන විදිහ හරි කැතයි අප්පා. බලන්න මගේ හැපි මීල් බොක්ස් එක හරිම ෂෝයි. මේකේ මම ඕඩර් කරේ සුප් එක. අද මට පීරියඩ්ස් දවසක් ඒකේ හින්දා මට හිතුණා සුප් එක මට ගොඩක් මාව හීල් කරයි කියලා. ඒත් මගේ ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් ටික නම් චුට්ටක් විතර අවුල් වෙලා තියෙනවා. ඒක හින්දා ඒත් මට මගේ සුප් එක තියෙනවා. සුප් එක ගොඩක් හොඳ වෙයි. ඒක තාම රස වෙන්න තියෙනවා. ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් ගොඩක් දීලා තියෙනවා මේ වෙනදාට ප්‍රමාණයට වැඩි. හැපි මීල් එකේ දැන් මේ දවස් ටිකෙන් මම කෑවේ හැපි මීල්නේ. ඒ හැපි මීල් එකට එන ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් ප්‍රමාණයට වැඩිය ප්‍රමාණයක්. ඔහොම තමයි. මම මීට වැඩිය ලස්සන හොඳ වීඩියෝ එකකින් ආයෙ හම්බ වෙන්න. මොකද අද ටිකක් මට මහන්සි. ඒ වගේම මට මේ දේවල් මගේ මේ වැන්ටන් ෆැමිලි එකත් එක්ක චුට්ටක් කාලය ගත කරන්නත් ඕනේ. ඒ වගේම ඩිනර් ගන්නත් ඕනේ. ඒක නිසා අදට ඔච්චරයි.
තවත් මේ වගේම ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙනකම් ගිහිල්ලා බොහොම ස්තුතියි. අන්තිම වෙනකම් මගේ අද දවසේ ඩයරි එකේ මේ පිටුවත් එක්ක එකතු වෙලා හිටියට. එහෙමනම් ගිහිල්ලා බයි.